හැමදෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ෆන්විතේදී YouTube channel එකට සියුම්ලා සාදරයෙන් පිළිගන්නවා. සීන දේශය ඊශ්‍රායලයට යන ගමනේ තවත් එක් කඩිමක් ජයග්‍රහණය කරන්න බලාගෙන සිටින තරුණයන් වෙනුවෙන් අදත් අපි ගෙනෙනවා ඉතාමත්ම වටිනා වීඩියෝවක්. මේ වීඩියෝෙන් අපි ගෙනෙන්නේ ස්ටූල් එකක් ඉතාමත් නිවැරදි ආකාරයට නවාගන්නේ කොහොමද කියලා. නිවැරදි ආම්පන්න භාවිතා කරමින් ඉතාමත් නිවැරදි නිනුම් එන ආකාරයට මෙන්න ස්ටූල් එක නවන්නේ කොහොමද කියලා බලන්න අපි channel එක subscribe කරගෙනම යමු එහෙනම් වීඩියෝ එකට. අපි අද ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ ස්ටූල් එක. මේක ස්ටූල් කියපු ගමන් ඔයාලට මතක් වෙන්න ඕන මේක අනිවාර්යෙන්ම මිලිමීටර 10 කම්බියෙන් තමයි නවන්නේ. ඔයාලා මිලිමීටර 8 කම්බියක් කපාගෙන මේක නැවුවා නම් එතනම ඉවරයි. හැබැයි ටෙස්ට් එකට ගියාට පස්සේ එතන තියෙන්නේ ඔක්කොම මිලිමීටර 8 කම්බිය නම් එයාලා කියනවනම් මිලිමීටර 8 කම්බියෙන් නවන්න කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ස්ටූල් එක 8 කම්බියෙන් නවන්න. හරි. එතකොට අපි සාමාන්‍ය විදියට මේක නවන්නේ 10 කම්බියෙන්. විශේෂයෙන්ම ඔයාලට කියන්න ඕන මෙන්න මේ විදියට තමයි රූපේ තියෙන්නේ. මේ විදියට තියෙන්නේ ඔයාලා මේක ගත්ත ගමන් මෙතන කෝණය වැඩි වෙනවා මෙතන අඩු වෙනවා එහෙම නවන්නේ මේක බංකුවක් විදියට මෙහෙම ගිහිල්ලා ආයි උඩට ගිහිල්ලා මෙහෙම වෙලා මෙහෙම තිබුණට මේ කකුල් දෙක තියෙන දෙපැත්තට තියෙන නිසා තමයි මේ විදියට ඒක පේන්න ඒ අර්ථයෙන් තමයි ඔය දෙපැත්තට මෙහෙම එකක් මේ පැත්තට අනිත් එක අනිත් පැත්තට කියන එක තමයි ඔය ඇඳලා තියෙන්නේ. ඒකින්ද ඒක වරද්ද ගන්නත් එපා. රයිට්. අපි මේකේ බලමු පසුගිය ටෙස්ට් එකට ආවේ මෙතන 300යි 200යි 150යි 150යි 200යි. ඔය විදිහට තමයි ආවේ. ඒකෙත් ආවේ මේ බිඳුව නෑ. එයාලා දෙන්නේ මේක සෙන්ටිමීටර වලින් තමයි දෙන්නේ. අපි මේක මිලිමීටර බවට පත් කරගන්න ඕනේ. මිලිමීටර වලට හරව ගන්න ඕනේ. අපි ඒ දන්නවා මිලිමීටර වලට හරවන්න. ඒකට මෙහෙම හැම තැනටම මේ විදිහට අගට බිඳුවක් දාගෙන ගියාම අපිට මේක සෙන්ටිමීටර මිලිමීටර කරගන්න පුළුවන්. සෙන්ටිමීටර මිලිමීටර කරගන්නේ මේකේ අපි මේ කම්බි කූර නවනකොට ඒක අඩු කරන්න තියෙන ගණන මිලිමීටර වලින් ගණනය කරන නිසා තමයි අපිට මිලිමීටර වලින් අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් සෙන්ටිමීටර වලින් මේ වැඩේ කරන්න පුළුවන්. රයිට්. අපි බලමු දැන් මේක කොහොමද කම්බි කූර මේකට කපාගන්නේ කොහොමද කියලා බලමු. රයිට්. මේකේ විශේෂ කාරණාවක් තියෙනවා. දැන් මේක සමමිතික රූපයක් තමයි. නමුත් සමමිතික රූපයක් වුණාට හරි මැදින් මේක නැමෙන්නේ නැහැ. වෙන ඒවා හරි මැද ගණනය කරලා අපි එතනින් නැවුවා වගේ මේක නවන්න බෑ. මේක හරි මැදින් වෙනවා. ඒක නිසා සමහර අය මේක මෙතනින් නවනවා. ඒ ඕන විදියකට මේක නවා ගන්න පුළුවන්. නමුත් මම ඔයාලට කියන්නේ මම නවන්න පටන් ගන්න මෙතනින් තමයි. ඉතින් තමයි නවන්න පටන් ගන්න. එතකොට අපිට මැද හොයන්න ඕනේ ඒ මොනවත් ගණනය කරන්න දෙයක් නැහැ. කොන කින්ද නවාගෙන යනවා. ඔයාලා මීට කලින් මම දාපු වීඩියෝස් බලන්න. එහෙන් බැලුවම ඔයාලට දැනගන්න පුළුවන් මේ වගේ එකක් නවන්නේ කොහොමද කියලා. මොකද මට හැම වීඩියෝ එකකදීම ඔයාලට මේක කියලා වීඩියෝ එක දිග වැඩි වෙනවා. ඒක නිසා මෙතනින් පටන් ගමු. රයිට්. අපි දැන් මේ කම්බි කූර ගණනය කරගෙන ඉමුකෝ. කම්බි කූර කීයද? 150යි 200යි 300යි 200යි 150යි. බිඳුවයි දෙකක් ඉතුරු 2යි 4යි 7යි 10යි. මිලිමීටර 1000යි. කම්බි කුර කීයද? මිලිමීටර 1000යි. මිලිමීටර 1000ක කම්බි කූරක් කපාගෙන මේ වැඩේට ගියා නම් එයා ෆේල්. එතකොට අපි ඔයාලට කියලා තියෙනවා කම්බි කූරක අපි ඇදෙන විදියට කම්බි කූර ඇදෙන විදියට අපි ඒ වැඩි ප්‍රමාණය කපලා අයින් කරන්න ඕනේ. ඒක මුලින්ම කපලා අයින් කරගන්න වෙනවා. එතකොට අපි බලමු ඔයා කලිනුත් කිව්වා මේකේ අංශක 90ක් නවනවා නම් අංශක 90ක් නැවෙනවා නම් 2යිD අංශක 45ක් නැවෙනවා නම් 3යිD මේ වගේ මහා කෝණයක් නැවෙනවා නම් 1යිD ওই විදියට කියලා තියෙනවා. එහෙනම් ඒ විදියට අපි මේකේ අඩු කරගන්නවා කෝණ 4යි
ඒ කියන්නේ 2D වැඩි කිරීම 4. 1 2 3 4. 4 තලකින් නැවෙන නිසා. ඒතකොට 2 කියන්නේ D කියන්නේ 10. වැඩි කිරීම 4. දෙවරක් 10 20යි 20 වරක් 4 80. මිලිමීටර 80ක් මේකෙන් අඩු කර ගන්නවා. අනිත් ඒවායේ අපි අඩු කරපු ගණන් එකට එකට පොඩි පොඩි වෙනස්කම් කරලා අඩු කරා. නමුත් මේකෙදි අපි මේ ප්‍රමාණයම අඩු කරලා ගන්නවා. මේ ප්‍රමාණයම අඩු කරනවා. කිසිම කෙනෙක් වෙනස් ගණන් අඩු කරන්න එපා. ස්ටූල් එක නවන්නේ මිලිමීටර 10 කම්බියෙන් නම් 10 කම්බියෙන් නම් නවන්න වෙන්නේ මේ 1000න් අඩු කරනවා 80ක්. එතකොට 920යි. 920. මිලිමීටර 920ට කම්බි කූර කපා ගන්න ඕන. මිලිමීටර 920ට කම්බි කූර කපා ගන්න ඕන. අපි බලමු දැන් 920 කම්බි කූර ඔන්න කපා ගත්තා. 920 කම්බි කූර කපා ගත්තා. දැන් මෙතන හොයන්න. මෙතන හොයන්න දෙයක් නැහැ. මෙතන හොයන්න දෙයක් නැහැ. මෙතනින් නවන්න ඕන. මෙතනින් නවන්න ඕන. මෙතනින් නවන්න ඕන. ඔය විදිහට තමයි නවන්නේ. එතකොට මෙතන එන්න ඕන 150යි 200යි 300යි 200යි 150යි. අපි නවන්නේ පළවෙනි මෙතන නිසා මම ඔයාලට කියලා තියෙනවා කම්බි කූර දාන පැත්තට ඇදෙන්නේ මිලිමීටර 5යි. ඒක නිසා මිලිමීටර 5ක් අඩු කරලා නවමු මේක. අංක 1. අංක 1 නවනවා මිලිමීටර 5ක් අඩු කරලා. ඒ කියන්නේ 150 අඩු කිරීම 5. 145. දෙක. අංක 2 නවනවා 200. 200 ගන්න 200න් අඩු කරන්න ඕන මිලිමීටර 10 කම්බිය නිසා අපි අඩු කරනවා 200න් 15ක්. 8 කම්බිය නම් 12යි 10 කම්බිය නම් 15යි. right 185යි. තුන්වෙනි එකට නවනවා මෙතන. එතකොට එතන නවන් තියෙන්නේ 300. 300න් අපි අඩු කරනවා 15ක්. 285. එතකොට අපි අඩු කරනවා හතරවෙනි එක කීයද? හතරවෙනි එකෙන් මෙතන 150යි මෙතන 200යි. නමුත් අපි මෙතන 150 නිසා 150න් 5ක් අඩු කරලා නවන්නේ නැහැ. ඉතින් 150 5ක් අඩු කරලා නවන්නේ නැත්නම් හදිසියෙම මේක වැරදිලා කම්බි කුර ඔයාලා චුට්ටක් හරි එහා මෙහා වෙන්න කපාගෙන තිබුණොත් හරි. මේ වගේ මිමි වෙනස් වෙලා හරි ඇවිල්ලා තිබුණොත් චුට්ට වෙනස් වෙනවනේ සමහරු. ඊට පස්සේ 200යි කොට 202ක් විතර තියෙනවා. 300යි කොට 302ක් 303ක් තියෙනවා. එහෙම වුණාම මෙතන 150ට බැලන්ස් කරොත් මේක අඩු වෙනවා. ඒක නිසා මෙතනත් ගන්නෙ 200ම තමයි. එතකොට 4 200 අඩු කිරීම 15 185යි. හරි. ඒ විදිහට අරගෙන බැලුවම මෙතන 150 හරියට එනවනම් අන්න අපිට තීරණය කරගන්න පුළුවන් අපි කපාපු කම්බි කූර හරියටම ගානට කපලා තියෙනවා. අපි නවපු විදිහත් හරි සියලුම දේවල් හරි. ඒක නිසා දැන් ඔයාලට මේක කම්බි කූර කපා ගන්න ඕන කොහොමද අඩු කරන්නේ කොහොමද මෙෂර්මන්ට් මොනවද ඔක්කොම දැන් පැහැදිලි. දැන් අපි යමු බලන්න මේක ප්‍රායෝගිකව කොහොමද කරන්න කියලා බලන්න. දැන් අපි වීඩියෝ එකට යමු. ස්ටූල් එක නවන්න අවශ්‍ය කරන බඩු මෙතන තියෙනවා. නවන්න ටේබල් එක තියෙනවා. ඊට පස්සේ අත් ග්ලව්ස් දෙකක් තියෙනවා. 920ට කපාගත්තු යකඩ කූරක් තියෙනවා. යකඩ බට දෙකක් තියෙනවා. බට දෙකක් අවශ්‍යයි. මොකද අපිට මුළු පරසර ගන්න අවශ්‍ය වුණොත් බට දෙක අවශ්‍ය වෙන නිසා මුළු මට්ටම තියෙනවා. මාක පෙන් එකක් තියෙනවා. තුඩහිනි තව ප්ලැටිනම් එකක් තියෙනවා මාක් කරගන්න. ටේප් එකක් තියෙනවා. හරි. එහෙමනම් අපි ස්ටූල් එක නවමු. දැන් බලමු අපි කොහොමද ස්ටූල් එක නවන්නේ කියලා. ඉතින් අපි
145න්. ඒ කියන්නේ 150න් 5ක් අඩු කරලා 145න් මාක් එකක් දාගන්න. මාක් එක දාගෙන දැන් ඔයාලා දන්නවා හරියටම කොතනද මාක් එක තියන්න ඕනේ කොච්චර දුරකින්ද ඒ අපි කලින් වීඩියෝ වල කියලා. මෙහෙම තියාගෙන දැන් මේක තද වෙලා තියෙන්නේ. ඊට පස්සේ බටේ බුරුල් කරන්නේ නැහැ මෙතනින් අල්ලගන්නේ නැතුව. දැන් අල්ලගෙන බටේ චුට්ටක් බුරුල් කරලා ප්‍රශ්නවනවා අංශක 90 එන්න නවා ගන්න. දැන් ඔයාලට පේනවා ඇති එක්වරම අංශක 90 ඇවිල්ලා තියෙනවා. නමුත් හැම කෙනාටම මේක එකපාරම ගන්න බැරි වුණා කියලා ඒ ගැන වැඩිය පසුතැවෙන්න එපා. මොකද ඒක මෙතෙන්ට අත්‍යවශ්‍ය සාධකයක් වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය සාධකයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි දැන් යන්න බලමු කොහොමද කියලා. 150. පේනවා ඇති හරියටම 150යි. ඒ කියන්නේ පළමුවන නැම්ම 150න් 5ක් අඩු කරලා නැව්වම හරියටම 150 එනවා. දැන් අපි ඊළඟ එක නෝ. ඊළඟ එක කීයද? ඊළඟ එක 200 නිසා අපි 185ට දාගන්න ඕන මාර්ක. මෙතනදී මම ඔයාලට මීට කලිනුත් කියලා තියෙනවා මේ වගේ මෙන්න මේ වගේ පුස්තයකට හේතු කරලා අපිට මේ මාක් එක දාගන්න පුළුවන් නම් තාම නුවණක්කාර ක්‍රියාවක් ඒක. මොකද හරියටම මින් අපිට දාගන්න පුළුවන් 180 අපි මේ දාගන්න මින්ම මාක් එක හරියට දාගත්තේ නැත්නම් ඒකම අපේ මේ නවන මේ මෙෂර්මන්ට් නොෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා. දැන් අපි මේ පැත්තට තමයි නාන්නේ. මේක ඔයාලා මේක පයන්න වගේ නවන්න එපා. මොකද මෙහෙම තමයි රූපේ තියෙන්නේ. නමුත් ඒ විදිහට නෙවෙයි අපි නවන්නේ. නවනකොට ඊළඟට දැනගෙන තමයි ටෙස්ට් එකට යන්නේ. අපි ආවට ගියාට ටෙස්ට් වලට යන්නේ නැහැ. ඒක ඊශ්‍රායල් අය දැනගන්නවා. අපි එහෙම එන්නේ නැහැ කියලා. දැන් ඔන්නේ මෙතනින් අර විදියටම මම අර කියාපු ආකාරයටම මාක් එක ගෙනාවා. ඊළඟට ඔයාලට මම මීට කලින් වීඩියෝ වල කියලා ඇති මාක් එක තියන්න ඕනේ කොහොමද කොච්චර දුරින්ද මිලිමීටර කීයක් දුරින්ද කියලා. එතකොට මේක නවනකොට ඉස්සෙල්ලා මෙන්න මෙහෙම චුට්ටක් මේක තද වෙන්න තියලා ඊට පස්සේ බලනවා අපි මේ කම්බිය තනි කෙලින් මෙහෙම තියනවාද කියලා. ඒක අල්ලගෙන නැත්තම් මුළු පරස් යනවා. හරිද? එකපාර අපි මෙහෙම නවා ගන්නවා. නවාගෙන බුරුල් කරන්නේ නැහැ. බුරුල් ගන්න නැහැ. ආයේ මේ කම්බිය අල්ලගෙන තමයි අපි චුට්ටක් බුරුල් කරලා ඊට පස්සේ අපි ගේනවා ඒකත් අංශක 90 දක්වා. අංශක 90 දක්වා ගේනවා. මේකෙත් අපි බලමු චුට්ටක් වැඩි. අපේ 60 නොපෙනුනාට අපිට පොඩි කෝණයේ එහා මෙහා විය තියෙන්න පුළුවන්. හැම කෙනාටම එක විදියටම නවන්නත් බෑ. හැම කෙනාටම හැමදාම වරදින්නෙත් නැහැ. ඒක නිසා මට බෑ කියලා අතාරින සිරිතක් තියෙනවා. අපි දැන් බලමු. ඒක නම් මනින්න ටිකක් අමාරුයි. නමුත් අපි මෙහෙම මනලා බලමු. දැනට බලමු.
මේක තමයි මේකේ තියෙන තාම තාමත්ම වටිනම මෙෂර්මන්ට් එක. ඒක අනිවාර්යයෙන්ම ඇවිල්ලා තියෙන්න ඕන. දැන් අපිට පේනවා මේකේ ඔයාලට මේක බලන්න පුළුවන් මේකේ හරියට ලම්බකව මෙන්න මේක හරියටම ලම්බකව තියෙන්න ඕන. මොකද දැන් මේකේ මුළු පරහක් තියෙනවා. මේක ලම්බකව නෑ කියන්නේ මේකේ මුළු පරහක් තියෙනවා. අපි දැන් කොහොමද මේකේ මුළු පරහ යවා ගන්න? කවදාවත් ඔයාලා මුළු පරහ යවන්න නිකන් කම්බි කූරෙන් අල්ලන්න එපා. එහෙම වුණොත් කම්බි කූර ඇද වෙනවා. දැන් මෙහෙම එතෙන්ට තියලා එහෙම තියලා මේ ආකාරයට මුළු පරහ යවා ගන්න. දැන් බලමු කොහොමද. දැන් හරියටම තියෙනවා. නමුත් මෙහෙම මුළු පරහ සැවුවට පස්සේ මෙන්න මේ කෝණය වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙලා. ඒක නැවතත් එතනින් අපිට අංශක 90ට එහෙම හදාගන්න අවශ්‍ය වෙනවා. මොකද ඔයාලා එකින් එකට හදා ගන්න ඕන. ඔයාලා කවුරුත් බටේ දාලා නවන පුරුදු වෙලා තියෙන නිසා එක නැම්මක් නැමුවට පස්සේ ආයේ ඇතුළට බටේ දාන්න බැරි නිසා එක හදාගෙන යනවා. මම මේ ගොඩාක් හිමීට මේ වැඩේ කරාට ඔයාලා ඉතාම ඉක්මනින් මේක ඉවර කරන්න අවශ්‍යයි. එතෙන්දී ඔයාලට පැහැදිලිව බලා ගන්න අවශ්‍ය නිසා මම ඉතාමත්ම මේ කරා. right. ඊළඟට මෙතන මින්ම කීයද? මිලිමීටර 300යි. මිලිමීටර 300යි. මිලිමීටර 300 අපි සෙල්ල විදියටම පුෂ්ඨයකට හේතු කරලා මේ විදියට මේකෙන් මම කලින් වීඩියෝ වලත් කිව්වා ඔයාලට මේ කාන්දම් තියෙන ටේප් එකක් ගත්තම මේ මෙතන මේ කාන්දමේ යකඩ කුඩු පොඩි පොඩි කම්බි කෑලි ඇල්ලලා තියෙන්න පුළුවන්. ඒව අපි බලන්නේ නැතුව ඒකත් එක්ක මැන්නොතින් අපේ මෙෂර්මන්ට් එක වෙනස් වෙනවා. මෙතන කීයද? 300යි කියන්නේ 285. 285. දැන් අපි 285ට යනවා. මුළු පරසාරට මෙතින් අල්ලගෙන ටබ්බුරු කරලා කාරයට අංශකණු මේක ඔයාලට තියෙන එතන මුළු පරහක් තියෙනවා. මේ මුළු පරහ යවා ගන්න අපි එතෙන්ට බටේ දාලා යාලා හරි. දැන් අපි ඊළඟට මේ පැත්තට නැවුවා. දැන් අනිත් පැත්තට නැවෙන්න ඕන නිසා එහෙම එකෙත් මෙෂර්මන්ට් එක දාගමු. මේ විදිහට කියලා මේක මෙෂර්මන්ට් එක දාගමු. එතන කීයද? 200යි. 200 නිසා 185න් තමයි අපි මෙෂර්මන්ට් එක දාන්නේ. 185
180 185 මෙෂර්මන්ට් එක දාගෙන ඒක නවන්නේ මේ පැත්තට. මේ පැත්ත මෙහෙම තියලා එතන පොඩ්ඩක් චුට්ටක් අද කරගෙන මෙතනින් බලනවා තනි කෙලින් තියනවාද කියලා. මේ මුළු මට්ටම තියලා එහෙම බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මුළු මට්ටම තියලා ඉච්චර කරන්නේ නැහැ. මෙහෙම කරලා ආකාරයට නැවිල මදි. මම විදියට දැන් මේ සුළු තියුවා මෙහෙම චුට්ටක් හෙලවෙනවා නම් මෙන්න මේවා චුට්ටක් මනින්න. චුට්ටක් එතන නිල වැඩි. නිල වැඩි නම් කරන්නේ චුට්ටක් බොහොම හරි. හරි දැන් අපි බලමු මේක කොහොමද මේක මෙෂර්මන්ට් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉස්සෙල්ලම බලන්නේ මෙෂර්මන්ට් එක බලන්නේ මෙන්න මෙතන තමයි බලන්න. එතන හරියටම ඇවිල්ලා තියෙනවා නම් හරියටම හරි. ඒ කියන්නේ බලන්න පේනවා ඇති. එහෙම තියලා මේ ටේප් එක මෙතෙන්ට තියුවට පස්සේ 200 කියන ඉලක්කමට අන්න අර විදියට තියෙනවා නම් හරියටම හරි. එච්චරම 200ටම තියෙන්න අවශ්‍ය නැහැ. නමුත් 201ක් 199ක් තිබුණා කියලා ෆේල් කරලා දාන්නේ නැහැ. නමුත් මේක තියෙනවා හරියටම 200ටම තියෙනවා. දැන් බලමු මේ පැත්ත 300 හරියටම 300 තියෙනවා. මේ තියෙන 300 හරියටම තියෙනවා. එතකොට අපි මේ පැත්ත ගත්තම පැත්ත 150ට තියෙනවා. මේ පැත්ත ගත්තම මේ පැත්ත 100 මේ පැත්ත 150ට තියෙනවා. හරියට මේ 150ට 300ට 200ට තියෙනවා. හරි. දැන් තාම නිවැරදි ආකාරයට නවාගත්තු ස්ටූල් එක. මේ විදිහට ස්ටූල් එක නැවුවොත් ඔයාලා අනිවාර්යයෙන්ම මේක මේ ඉස්රායල් ටෙස්ට් එක අනිවාර්යයෙන්ම සමත් වෙනවා. ඊට පස්සේ ඔයාලා දැන් මේක නැවුවට පස්සේ ඒක එහෙම තියලා ඔයාලගේ වැඩ කරන්න එපා. ඔයාලගේ වෙලාව ඉවර වෙන්න කලින් එතන ඉන්න කවුරු හරි මහත්තයෙකුට කතා කරලා මේක පෙන්නලා මේකට කමෙන්ට් එකක් ගන්න ඕනේ. මේක හරිද නැත්නම් මේක ඉවරයි. සර් මගේ වැඩේ ඉවරයි කියලා කිව්වම එයාලා විල වෙනලා ඕකේ නම් ඕකේ නැත්නම් නෑ. එහෙම තමයි කියන්නේ. එහෙම නැතුව ඔයාලා හරියට නවල ඔක්කොම හොඳට ෆිනිෂ් කරලා කවුරු හරි දකින්නකම් කියලා මෙහෙම තියලා ඔයාලගේ වැඩ කරන්නේ නෑ. කලින්ම ඉන්ෆෝම් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ වගේම තමයි ඔයාලට ඩ්‍රෝවින් දෙකක් දීලා තිබුණොත් මේක ටක් ගාලා මේ හැඩය අරගෙන හැඩය විතරක් අරගෙන පැත්තකින් තියලා
ඉතුරු එක නවන්න ඕනේ. ඉතුරු එක නවලා හැඩේ අරගෙන ඊට පස්සේ තමයි මේකේ මොනවා හරි වෙනස්කම් කරන්න තියෙනවා නම් කරන්න ඕනේ. මොකද මේක ඔක්කොම වැටික් කරලා ඉවර වෙලා අනිත් එකට ගිහිල්ලා ඒක නවන්න ගියාම ඒකට වෙලාව මදි වුණොත් ටෙස්ට් එක ෆේල් වෙනවා. ඒක නිසා ඒකත් ඔළුවේ මතක තියාගෙන ස්ටූල් එක නමන හැටි හොඳටම අවබෝධ කරගත්තා. අවබෝධ වෙන්නේ නැති කියලා මම හිතනවා. මොකද මම ඊ타මත්ම පහසු හිමිහිට ඔයාලට මේක නවන හැටි කියලා දුන්නා. මේ ක්‍රමයට ඔයාලට මේක නවා ගත්තොත් ස්ටයිල් ටෙස්ට් එක ගොඩ යන්න පුළුවන්. හරි. එහෙනම් සියලුම දෙනාට ප්‍රාර්ථනා කරන්නම් සුබ දවසක්. ඒ වගේම ඊටාම ඉක්මනට ඊශ්‍රායලයට රැකියාවට යාමට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම සමුගන්නම්. channel එකෙන් ඔයාලට යම්කිසි අවබෝධයක් ලැබුණා මේ වීඩියෝ එකෙන් අවබෝධයක් ලැබුණා. channel එක subscribe කරලා තියාගන්න. තව වීඩියෝ ඉස්සරහට ගේනවා. පුද්ගලිකංශය වගේම රාජ්‍යංශය වගේම දෙකේම වීඩියෝස් ගේනවා. ඒ වගේම ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම මේ කමෙන්ට් වලට පිළිතුරු දෙනවා. එහෙනම් නවතින්නම්. සියලු දෙනාට සුබ දවසක්.